අද මගේ channel එකට එකතු වුණු ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මගේ ඔක්කොම මාළු ටැංකි ටික පිළිබඳව, මගේ පොන්ඩ් ටිකයි ටැංකි ටිකයි පිළිබඳව. ඔයාලට මේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙන ඉස්සරහට මගේ මාළු සම්බන්ධ එක vlogs අන්නේ වගේ දේවල් අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. යාළුවොත් එක්ක share කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මෙයාලා ගැන කතා කරොත් මෙතන ඉන්නවා බ්‍රොකොපොන්ඩෝ පෙයා එකයි ඔරිනෝකෝ පෙයා එකයි. ඒකේ එක ඔරිනෝකෝ පෙයා එක නම් මර්මේඩ් එක්වරිස්ටික් එකෙන් ගත්තේ. බ්‍රොකොපොන්ඩ් එක ෆිෂි ෆ්ලෙක්ස් ගේ. අනිත් එක ඔතන ඉන්නවා එතකොට ක්‍රොස් බෙලි ක්‍රොස් නෙක් ඉන්ඩෝ ටයිගර් කෙනෙක් ඉන්නවා ක්ලීන් ෆෝබා. එතකොට ස්ටාෆ් රෙඩ් ෆ්ලැග් ටේල් කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ඔක්කොම ඔතන මාළු අඟල් 3-5 අතර මාළු ටිකක් ඉන්නේ. ඇක්ටිව් මාළු ටික හොඳට. එතකොට මෙයාලට කන්න දෙන්නේ නම් ඉස්සෝ. මම ෆීඩින් වීඩියෝ එකත් ඔයාලට ගේන්නම් ඉස්සරහට. ෆීඩින් මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න බලන් මාළු ටික ඇක්ටිව් කොහමද කියලා. කායෝ බ්‍රෑන්ඩ් එකේ අර සින්කින් පැලට් එක තමයි රෙඩ් ෆ්ලැග් ටේල්ට දෙන්නේ. අනිත් කට්ටියට ඔක්කොටම අනිත් මාළු 5 දෙනාටම ප්‍රොන්ස් දෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඉන්ඩෝ ටයිගර් එක නම් ගොඩක් ස්ලෝ කියනවා ලොකු වෙන්න. හරි යනවා අපි අනිත් ටැංකි ටිකට යන්න. මේ ටැංකි එකේ පිරානා ඉන්නේ මාළු 13ක් විතර ඉන්නවා. ගොඩක් මාළු ප්‍රමාණයක් මැරුණා. මොකද යාලම කොටාගෙන වතුර ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. උස සමනයාග අඩියක්කට කිට්ටු වෙන්න පොරෝලා දෙන්නේ. සමනෙන් ඉන්න මාළු ටික අඟල් 7ක් වගේ ඉන්නවා සෙට් එක. මේන් ටැංක් එක ගැන කතා කරොත් මේක අඩි 8 දෙකමාරේ ටැංක් එකක්. අඩි 6 සම් සිස්ටම් එකකට ෆිල්ටර් සිස්ටම් එක සෙටප් කරලා තියෙන්නේ. මේ ටැංකේ ප්‍රධාන වශයෙන් ඩොමිනන්ට් මාළු නම් හයිබැක් ගෝල්ඩන් නරවන කෙනෙක් ඉන්නවා. සමනය අඟල් 18ක විතර. එතකොට පීකොක් බස් ඉන්නවා මෙතන. ස්පයිඩර් කෙල්බෙරි ෆොගෝ එක්කනයි ඔරිනෝකෝ දෙන. ඔරිනෝකෝ නම් ලෝකල් බ්‍රීඩ් එකක් ඉන්නේ. තව ටාපෝන් පෑ එකක් ඉන්නවා. හොඳට හැදුණු සත්තුව. සමනය අඟල් 10-11 විතර. සිල්ල ඩොලර් කෙනෙකුත් දාලා තියෙනවා. මේ එයාවන අයින් කරන්න වෙනවා දැන් මාළු ටික ලොකු වෙද්දි. එන්ලි චේරි බයිෂ ඉන්නවා. එතකොට තව ඔර්නාටි බයිෂ කෙනෙක් ඉන්නවා. එන්ලි චේරි බයිෂස්ලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් සෙමි ෂෝට් බොඩි වගේ මට තේරෙන විදියට. තව ඉන්න අප්සයිඩ් ඩවුන් කැට්ෆිෂ් එයාලා නම් සෙට් වෙන්නේ නැහැ. ටැංක් එකට වයින් කරලා දාන්න ඕනේ. වෙන මාරු කරලා දාන්න ඕනේ ටැංක් එකට. හයිබැක් ගෝල්ඩන් එක්කෙන ගැන කතා කරොත් නම් මෙයාට පැලට්ස් ට්‍රේන් කරගන්න බැරි වුණා පොඩි කාලේ. මොනවාද එයාට ඉට්ස් ප්‍රොන්ස් තමයි දෙන්නේ. රෝ ෆිෂ් දෙනවා. එතකොට පීකොක් බාස්ලා සෙට් එකට නම් ඕනේ දෙයක් කනවා. එයාලයි ටාපෝන අනිත් මාළු ඔක්කොම ටික පැලට්ස් කනවා. ප්‍රොන්ස් කනවා. දෙන ඕනේ මගුලක් කනවා එයාලා. ඔය විදිහට තමයි වීඩියෝ එක උනේ. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න. අමතක නොකර රතු පාර සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. බෙල් අයිකන් ඕල් දාගෙන තියාගන්න. අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඉස්සරහට ලොකු වැඩ ටිකක් තියනවා කරන්න. එහෙනම් සුබ දවසක්. අපි ගිහින් එනවා.